ලෝකයේ බලවත්ම මිනිසුන් රහසින් මුණ ගැසුණු තැනක් තිබුණා. ඒත් ඒ රහස් සදාකාලිනිකව රහස් විදියටම තියාගන්න ඔහුන්ට බැරි වුණා. ජෙෆ්රි එප්ස්ටීන් කියන නම ඇහුවම අදටත් ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයෝ කෝටිපතියෝ වගේම හොලිවුඩ් තරු පවා වෙවුලනවා. ඇයි දන්නාද? 2026 වසරේ මුලදී ඇමරිකානු යුක්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරපු ලිපිගොනු මිලියන 3කට අධික ප්‍රමාණයකින් මේ බලවතුන්ගේ සැබෑ මුහුණ වර ලෝකයට හෙළි වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය ඇන්ඩ්‍රු කුමරුගේ අත්අඩංගුවට ගැනීම සිට ලෝක ප්‍රකට කෝටිපතීන්ගේ රහස් හෝමාරු දක්වා සියල්ල අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔබ සූදානම්ද ලෝකයේ අඳුරතම පරිච්ඡේදයක් දිගහරින්න? මුලින්ම අපි කතා කරමු ලොකුම ප්‍රවෘත්තිය ගැන. ඒ තමයි ඇන්ඩ්‍රු කුමරුගේ අත්අඩංගුවට ගැනීම. 2026 පෙබරවාරි 19 වැනිදා ඔහුගේ 66 වැනි උපන්දින දවසේම බ්‍රිතාන්‍ය පොලිසිය ඔහුව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගියා. මේකට හේතුව වූයේ අලුතින් නිකුත්වුණු ලිපිගොනුවල තිබුණු ස්මෝකින් ගන් සාක්ෂියක්. මීට කලින් ඔහුට චෝදනා එල්ල වුණේ ලිංගික අපයෝජන සම්බන්ධව වුවත් මෙවර චෝදනාව ඊට වඩා බරපතලයි. ඔහු බ්‍රතාන්‍ය වෙළඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කරද්දී රජයේ රහසිගත තොරතුරු එප්ස්ටීන් සමග හෝමාරු කරගෙන ඇති බවට සාක්ෂියම වෙලා තියෙනවා. ඔහු පැය 11ක ප්‍රශ්න කිරීම් වලින් පසුව නිදහස් කළත් ඔහුගේ රාජකීය වරප්‍රසාද සහ නිල නිවාස පවා දැන් අහිමි වී හමාරයි. චාල්ස් රජතුමා පවා තීරණය කරලා තියෙන්නේ නීතිය කාටත් පොදුයි කියලා මේ සිදුවීම හරහා ලෝකයටම පෙන්වන්න. නමුත් මේක ඇන්ඩ්‍රු කුමරුගෙන් නතර වෙන්නේ නැහැ. මේ ලිපිගොනු අතරේ තවත් භයානක නම් රසක් තියෙනවා. ඒ ගැන අපි බලමු. පළවෙනියට පීටර් මැන්ඩෙල්සන් බ්‍රිතාන්‍යයේ හිටපු ප්‍රබල දේශපාලකයෙක්. ඔහු එප්ස්ටීන් සමග තිබූ සමීප සම්බන්ධතා නිසා සිය තානාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. දෙවැනි එක්කෙනා බිල් ගේට්ස් සහ ඉලන් මස්ක්. ඔවුන් දෙදෙනාගේම නම මේ ලිපිගොනු වල සඳහන් වෙනවා. විශේෂයෙන්ම 2010 වසරේදී එප්ස්ටීන් සහ මොහුන් අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ දැන් ලෝකයම දන්නවා. ඔවුන් කියන්නේ ව්‍යාපාරික කටයුතු සඳහා පමණක් මුණ ගැසුණු බව වුවත් පරීක්ෂණ කණ්ඩායම් දැන් සොයන්නේ ඊට එහා ගිය දෙයක් සිදුවාද කියලා. තුන්වෙනි එක්කෙනා සුල්තාන් අහමඩ් බින් සුලයිම්, ඩුබයිහි DP වර්ල්ඩ් ආයතනයේ ප්‍රධානියා. ඔහුටත් සිදු වුණේ ලිපිගොනු හෙළිදරව් වීමත් සමග සිය ධුරයෙන් ඉවත් වෙන්න. හතරවෙනි එක්කෙනා මෝනා ජූල්, නෝර්වේ රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. මූල්‍ය දූෂණ සහ එප්ස්ටීන්ගේ මුදල් සම්බන්ධ චෝදනා ඇයට එල්ල වෙලා තියෙනවා. මේ ලෑස්තුව දිගයි. මේ අය දැන් ඉන්නේ ඩේන්ජරස් සිටුේෂන් එකක. ඒ කියන්නේ ඔහුන්ගේ වෘත්තීය ජීවිතය වගේම නිදහසත් ඕනෑම වේලාවක නැති වෙන්න පුළුවන්. දැන් ඔබ අහන්න පුළුවන්, ඉතින් මේ ලිපිගුණ එළියට ආවා කියලා මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම වෙන්නේ ලෝකයේ බලව්‍යුහය වෙනස් වෙන එක. ප්‍රංශය, නෝර්වේ සහ ඇමරිකාව දැන් විශේෂ පරීක්ෂණ කණ්ඩායම් ටාස්ක් ෆෝර්සස් පිහිටුවලා තියෙනවා මේ දත්ත විශ්ලේෂණය කරන්න. AI තාක්ෂණය පාවිච්චි කරලා මේ ලිපිගොනු වල තියෙන රහස්කේත සහ සැඟවුණු අර්ථයන් සොයමින් පවතිනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත තවත් ප්‍රබල අත්අඩංගුවට ගැනීම සිදුවන්න පුළුවන්. විශේෂයෙන්ම එප්ස්ටීන්ට මේ ජාවාරම කරගෙන යන්න උදව් කරපු එනේබලර්ස් හෙවත් සහචරයන්ව නීතියේ රැහැනට හසු කර ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සූදානමින් ඉන්නවා. අවසාන වශයෙන් එප්ස්ටීන් මිය ගියත් ඔහු තබා ගිය පාපතර රහස් අදටත් ලෝකයේ හොල්ලනවා. මේක නිකං හොලිවුඩ් චිත්‍රපටයක් වගේ වුවත් මේ ගෙවෙන්නේ සැබෑ ජීවිතයයි.
බලය සහ මුදල් තිබුණු පමණින් නීතියෙන් සැඟවී සිටිය නොහැකි බව මේ එප්ස්ටීන් ලිපිගොනු හරහා ලෝකයටම ඔප්පු වෙමින් පවතිනවා. ඔයාලා මොකද හිතෙන්නේ? ඇන්ඩ්‍රු කුමරුට සැබවින්ම දඬුවම් ලැබෙයිද? නැත්නම් මේකත් කාලයත් එක්ක යටපත් වෙලා යයිද? ඔයාලගේ අදහස් පල්ලහෙන් කමෙන්ට් කරන්න. මේ වාගේ තවත් රහස් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මගේ නම ඉම්රාන්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.